ඔන්න ඉතින් ගැම්මටම කොල්ලො කෙල්ලෝ ඔක්කොටම සුපිරිම සුපිරි වීඩියක් ගැන තින සීසර්ගේම YouTube channel එකෙන් අනිවාර්යෙන් like කරන්න comment කරන්න subscribe කරන්න අමතක කරන්න එපා කියලා අද යන් අපි වීඩියෝකට අද කරන්න යන්නේ ඉතින් low end PC එකේ කොහොමද FIFA ගහන්නේ කියලා බලන්න. low end PC කියන්නේ VGA card එකක් නැති සාමාන්‍යයෙන් පොඩි PC එකක කොහොමද FIFA ගහන්නේ කියලා තමයි යන්නේ. ඉතින් ඔයාලා මේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් මගේ PC එකේ spec එක කොල්ලෝ ටික බලා ගන්න. spec මචං තියෙන්නේ i5 9 gen processor එකක්. ඒ වගේම cores 6ක් වගේම thread 6ක් තියෙන processor එකක්. ඉතින් RAM එක බලපුවාම 8GB RAM එකක් තියෙනවා. ඔන්න ඉතින් onboard graphics උත් තියෙනවා. ඉතින් අපි ඔන්න spec ටික බැලුවා මචං ගැම්මටම අපි යන් emulator එක download කරගන්න. මුලින්ම මගේ browser එක open කරගන්න. මම නම් Chrome එක තමයි මචංලා open කරගන්නේ. මේක ගහ ගන්න ඔයාලා MSI 5 කියලා. MSI 5 ඉතින් සුපිරි low end PC වලට සුපිරිම emulator මෙන්න මෙතනින් මේක ගිහිල්ලා මෙන්න මෙතනින් download කරන බටන් එක click කරලා ඔයාලා download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය විදිහටම මේ download වලට ගිහිල්ලා මේක install කරගන්න. එතන මුකුත් setting මුකුත් හදන්න නැහැ. ඔයාලා කෙලින්ම install කරගන්න තියෙන ඒක ඕන කෙනෙක් දන්නවා. ඊට පස්සේ ගැම්මටම අපි ඉතින් emulator open කරගමු. ඊට පස්සේ emulator එකේ මෙන්න මේ තියෙන emulator එක අපි සාමාන්‍යයෙන් game එකට open කරන එක නෙමෙයි මෙන්න මේක. ඉතින් ඔයාලට මම පෙන්නන්නේ. මෙන්න මේක open කරගන්න ගැම්මට මේක මොකද්ද කිව්වොත් bit එක. ඒ කියන්නේ ආගේ PSP ද මොකද්ද මන් දකින්නේ bit එක හදාගන්න තමයි යන්නේ. ඔන්න ඔහම පොඩ්ඩක් ඒක back වෙද්දි ඔයාලට මෙන්න මේ bit එක නා මේක දාගන්න මෙහෙම PIE 64 කියන එක අනිවාර්යෙන්ම දාගන්න. එතකොට තමයි සුපිරි FPS count එකක් යන්නේ වගේ ගැම්මට. ඉතින් ඒක ඕකේ දීලා ඔයා cancel කරනවා emulator එකට එන්න. මෙන්න ඉතින් තියෙනවා ගැම්මටම ඒ account එක. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න like කරන්න අනිවාර්යෙන්ම comment එකක් නම් දාන්න ඕනේ. ඉතින් channel එකේ subscribers ලා 1k දෙනවා 2k ගහන්නත් ඔහොම ගැම්මට sub එක දෙමු. මුලින්ම emulator setting වලට යන්න මෙතන course ගන්න. course සාමාන්‍යයෙන් default එන්නේ දෙක. ඔයා course හොයාගන්න යට task bar එක right click කරලා එන්න task manager එකට. ඇවිල්ලා මෙතන tab උඩ tab වගේක් තියෙනවා. ඔයා එකෙන් යන්න කෙලින්ම performance කියන එකට. මෙන්න මේ මමත් යනවා ගැම්මටම performance කියන එකට. ඊළ ඔයාලට මෙතන පල්ලේ පෙන්නනවා CPU එකේ course ගන්න. ගැම්මට ඉතින් course 6ක් තියෙනවා මගේ. i5 9 gen ඉන්න course 6ක් ගැම්මට තියෙනවා. ඒ වුණාට ඔය 4ක් දාගන්න. RAM එක මචං ඔයාලගේ බලන්න ඒ විදිහටම යන්න ගිහිල්ලා එතනම පල්ලේ තියෙන memory කියලා. ඒකේ 8GB RAM එක 8GB නම් ඔයා 4GB වගේ දාගන්න. 4GB නම් 2GB වගේ එහෙම line එකක් ගහගන්න පුළුවන්. මචං ඒක save පාරක් දාගන්න. දාලා මචං display එක අනිවාර්යෙන් ඔයාලා දාගන්න ඕනේ. මෙන්න මේ මම දාලා තියෙන්නේ. වෙනේව ඔයාගේ monitor resolution එක දාන්න යන්න එපා. ඔයාගේ FPS count එක අඩු වෙයි. අනිවාර්යෙන් මෙන්න මේක දාලා තියන්න. DPI මචං ඔහොම default ම තියන්න. ඒක දැන් යට 100ට 100 දාන්න. ඊට පස්සේ මේ recommend කියන එක මේක මෙහෙම දාලා තියන්න. ඒක ඉතින් ඔයාලා මාරු කරන්න යන්න එපා. ඔහොම තියන්න. ඔයාලා graphic card එකක් තියෙනම් අනික දාගන්න ඕක දාන්න. ඊට පස්සේ මේක auto දාන්න. මේක software recording දාන්න. මෙතන auto tick එක වැටලා තියෙන මේ onboard graphics තියෙනවා නේද? මේවා default තියන්න. මේක default තියන්න. default මෙතන මචං phone එක අනිවාර්යෙන් ඔයා මේ phone එක add කරගන්න ඕන. මෙතෙන්ට ඔයා Asus ROG 2 කියන එක දාගන්න. එතකොට FPS එක හොඳට යනවා. ඉතින් මේක දාගෙන save පාරක් දාගන්න යම්මට. ඊට පස්සේ මචං පල්ලට යන්න තියෙන්නේ. ඉතින් මේකත් default තියනවා. මේ මෙතන default මෙතන default. මෙතන වගේ අප්ඩේට් එහෙම ආව නම් බලන්න මගේ තියෙන last version එක ඉතින් ගැම්මට. ඉතින් මේ ටික හදාගෙන අමර පොඩි දෙයක් කියන්න බැරුණා. මෙතන high performance දාගෙන මෙතන frame rate කියන එක මේ උඩ ටික් එක on කරගන්න. ඔන්න ඔහොම තමයි default එන්නේ. ඔයා මේ උඩ ටික් එක on කරලා FPS 240 ඔහොම ඇදලා දාන්න. ඊට පස්සේ මචං යට තියෙන ටික් එකක් ඒකත් on කරගෙන save පාරක් දාගන්න. ඉතින් මම save දැන් කරන්නේ නැහැ. මම හදලා තිබ්බ හින්දා අනිවාර්යයෙන් ඔයා මේක restart පාරක් දාගන්න ඕනේ emulator එකේ. දැන් ඉතින් මෙන්න මේ විදිහට තමයි game එක තියෙන්නේ boys. game එකට යන්න මචං graphic තියෙන ඔයාලගේ ultra වගේ වැඩිලා ඇත්තේ. කෙලින්ම smooth දාගන්න. ඊට පස්සේ මචං ultra තිබ්බොත් smooth දාගන්න ගැම්මට. ඉතින් මම දාගත්තා smooth. ඊට පස්සේ මචං දෙවෙනියට තියෙන setting එක off කරගන්න. එතකොට අනිවාර්යෙන් ඔයාගේ poster එක ගොඩක් use වෙයි. ඊට පස්සේ තියෙන high FPS high කියලා දාගන්න. අලුතෙන් දීපු setting එක මචං off කරන්න. PC එක නම් on කරන්න එපා මචං. ඒ setting එක කොච්චර ස්මූත් වුණත් මචං ඒක on කරන්න යන්න එපා. ඉතින් මචං ඔහොම setting එකේ game එකේ හදාගන්න.
අයි ලොකුම දෙයක් තමයි කොල්ලොන්ගේ ඔටෝ ඩවලෝට කිට ගොඩක් ඩවලෝඩ් කරම ලැක්ගෙන එක කොහොමත් වෙනවා එහින්ද ඔටෝ ඩවලෝඩ් වෙන හදාගන්න මෙන්න මේ එකක් ටච් කරල මචන් ටියක් ඩවලෝඩෙන් දීලා නතර කරන්න එහෙම හතරම එක පාරක් කරන්න තකොටයි කවදාවත් මචන් ඩවලෝඩ් එන්න කියන්න මැච්චා ගිහිල්ලාපම ඔටෝ ඩවලෝඩ් එක ලොක්ක පස්සනයක් කොල්ලොට තිබ ඉතින් ඒකත් මචන් එහෙම හදාගෙන ලෝන් නොෆයක් හල බලමිරි මේ කොල්ල ඉතින් ගණන් ගණ්ඩ එපා මෙන්න මේක ඉතින් ඕබිස්සකෙන් තම ලයක ලයිවනේ රෙකෝඩින් එක දාලා තියෙන්නේ ඉතින් ඒ රෙකෝඩින් එක දාලා තියෙන හිද මචන් FPS යන්නෑ මගේ සාමාන්‍ය මගේ FPS මචන් 120 විතරන ලෝන් ඔෆ් එක දැන් එච්චර යන්න මචන් OBS එක රන්නන හිද ඉතිම ලෝන් ඔෆයක් හන්ඩ යන්න මචන් ඒක ඔය එනවා ඉතින් ඒව ගණන් ගණ්ඩ එපා වල සෙටින්ටි හදාගන්න වචන් මම නිකමට ගේම් ්‍රේක වීඩියක දෙන්නේ ඉතින් කොල්වන අනිවාරයේදි සබස්ක්‍රයිබ් කරන්න ටෝකේස් සබස්ක්‍රයිස්ල යන්නත් සප්පයක් දෙන්න කියලා අමතක් කරන්නතුව කමෙන්ට ඇදාන මචන් වැරදි ගොඩක් තියෙනවා අඩුපාඩු හදාන ඉදිරියට යන්නෝන් මචන් ඒහින් අනිවාරෙන් කමෙන්ට ඇදන් ලයික් ඇදන් සබස්ක්‍රයිබ් පරත් නන්ත කරන්න එපා ඉතින් මචන් අපි ඉතහට මචන් ලයිව්ටත් එන්න බලම පිසික ඩේට් තියෙන ඒ ඔක්කොම කල ලයිවටත් එන්න බලන්න තොර කොල්ලොන්ට ජීවවේ අම්ම ඔක්කොම දේවා මට මයි ගේම් වීඩියෝක බලලා ඔයා ඇතිති මේ ඊළඟ විඩිය හම්බ මේ ගේම්ට වීඩියෝ බලම ඉන්ඩලා මම ඊළඟ විඩිය හමුම හෙනම් ඔයගොලට සුප දවසක් කියලා කියනවා අනිවාරය ලයිකන්න කමෙන්කන් සබ්ස්ක්‍රයිබ් කියන කොල්ලොටින් ආදරෙන් ඉල්ලනවා ඉතින් එන කොල්ල අපිය